සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ WhatsApp එකට එන වීඩියෝස් ෆොටෝස් වගේ දේවල් ඔයාගේ ෆෝන් එකේ ගැලරියට සේව් වෙන්නේ නැති විදිහට කොහොමද settings හදාගන්නේ කියලා. ඉතින් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි එන මේ විදිහට යමු. ඔයා යන්න WhatsApp එකට මේ විදිහට. මේ විදිහට ගියාට පස්සේ මේ දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙන dot තුන touch කරන්න. හරියල්ලා ඊට පස්සේ මේ පහළෙන්ම තියෙන මේ settings කියන එක touch කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් chats කියලා තියෙනවා. මෙන්න මේකට යන්න. මෙතන යාළුවෝ ඔයාලට බලා ගන්න පුළුවන් media visibility කියලා තියෙනවා. මේකේ මෙතන මේ tick එක on වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ WhatsApp එකට එන photos, videos වගේ දේවල් බලපු ගමන්ම ඔටෝම ෆෝන් එකේ ගැලරියට සේව් වෙනවා. මේ ටික් එක මේ විදිහට ඕෆ් කරගත්තට පස්සේ මේ මොහොතේ ඉඳලා මගේ WhatsApp එකට එන වීඩියෝස්, ෆොටෝස්, ඩොකියුමන්ට්ස් වගේ දේවල් බැලුවට මගේ ෆෝන් එකේ ගැලරියේ සේව් වෙන්නේ නැහැ. හොඳයි යාළුවනේ මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ෆෝන් එකේ WhatsApp එකට එන ෆොටෝස්, වීඩියෝස් වගේ දේවල් සේව් වෙන්නේ නැති විදිහට settings හදාගන්නේ. වීඩියෝ එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. මේ වගේ තවත් වැදගත් වීඩියෝකුත් එක්ක හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.